කොහොමද ළමයි අද මම ගෙනාවේ ට්‍රිප් එකක් යන ව්ලොග් එකක්. අපි යන්නේ අද ශැක්දක් වලට. ඒ කියන්නේ මේක හිමෙන් පිරිච්ච ලොකු කන්දක්. අපි දැන් මේ උදේම බස් එකට නැගලා මේ කට්ටියත් එක්ක අපි යන ගමන් මම යන මග දිගේ තියෙන ලස්සන තැන් ඕගොල්ලොන්ට මේ වීඩියෝෙන් අරන් එන්නම්. මම දැන් බස් එකෙන් බැලලා මේගොල්ලොත් එක්ක අපි ඔක්කොම දැන් උදේ කෑම ගන්න යන ගමන් මේ උදේ කෑම කාලා අපි ආයි බස් එකේ යනවා කන්දට. ඕගොල්ලොන්ට දැන් ඈතින් පේනදි බැටළුව රෑනක් එක්ක ඈතින් පේන්නේ අපි යන කන්දේ පොඩි කොටසක්. මේ පල්ලෙහෙන් පොඩි ගඟකුත් යනවා. ඒකේ වතුර ලොකුවට පේන්නේ. මේ අපි යන කන්ද ඒකේ පොඩි කොටස් තමයි මේ පේන්න තියෙන්නේ. පොඩි කොටස් වෙන පල්ලෙහා තියෙන්නේ වතුර යලාගෙන යන ගඟක්. ඒ වතුර ටිකයි මම හිතන්නේ යන්නේ. තාම හිම දිය වෙන්න ගත්තේ නැති හින්දා වතුර ටිකයි යන්නේ. Kompleksine yakınlaştırın. Saat X'de çıkış verildi. Yani saat X'de sizi düşündüğüm yerde olduğu için yani biz orada ben gözleme olmayacak. Gözlem maksimum ඔන්න අපි බලන්න ආපු ශැක්දක් හිම කන්දට ආවා. මේ තමයි එකේ පල්ලෙහාම වටපිටාවගෙන අරදින් කන්ද. මේක ගොඩක් හිම ක්‍රීඩා කරන්න තියෙනවා ගිහිල්ලා. අපි එන ශැක්දක් කන්දට ආවා. දැන් අපි මේ යන්නේ කේබල් කාර් එකේ පළවෙනි පාරම මේ කේබල් කාර් එක යන අමුතුම ෆීලිං එකක්. ගොඩක් සීතලයි. තාමර ආසා වැඩිකමට ලොකුවට සීතල දැනෙන්නේ නැහැ. අපි උඩට ගිහිල්ලා බලමු. මේ වගේ පළවෙනි පාර කේබල් කාර් එක යන මගේ ජීවිතේ ගත්ත පළවෙනි හිම එක්ස්පීරියන්ස් එක. පල්ලෙහා බලද්දි මාර ලස්සනයි හිමත් එක්ක. ගොඩක් ටූරිස්ට්ලා ඇවිල්ලා ඉන්න ටූරිස්ට්ලා මෙහි අය ගොඩක් ඇවිල්ලා ඉන්නවා මෙහි. ඉන්දියන් අය එහෙම ගොඩක් හම්බුණා යටි. මේ අපේ පල්ලෙහා බලද්දි පේනවා ඇති වුණ පල්ලෙහාත්. ලස්සනයි. ඔයගොල්ලොත් මේ සීසන් එකේ මේ හැවිලා බලන්න. හරිම ලස්සනයි. මේක මම ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. සෙට් එකක් බයි කිව්වා. දැන් ටිකක් බහින තැනට ලං වෙලා ඉන්නේ. මේ ෆීලින් එක නම් කියලා වැඩක් නැහැ. මාර මාතලයක් තියෙන්නේ. ඔයගොල්ලොත් එන්න ස්නෝ සීසන් එක අසර්බයිජාන් වලට. හරිම ලස්සනයි. දැන් අපි ගොඩක් ළඟයි මං හිතන්නේ බහින තැනට. මේ වටේ කනිකරම හිමෙන් වැහිලා තියෙන්නේ. තිබ්බත් ඕගොල්ලොන්ට පේන ඇති මගේ මූණෙම කොච්චර සීතලක් දැන් උඩට ආවහම තියෙනවද කියලා. අවුව තිබ්බ කියලා නෑ. ඔන්න අපි උඩට ආවා එහෙනම්. දැන් ඕගොල්ලන්ට පේන ඇති මේ උඩ සමහර අය හිමසෙල්ලම් කරනවා. මෙතන උඩ කැෆේ එකක් තියෙනවා. ස්කිප් බෝඩ් කරන කට්ටිය. තියෙන කන්ත උඩ ඉඳලා පල්ලෙහා බලනකොට පේන විදිය මේ කේබල් කාර් මයි කේබල් කාර් වලින් උඩට එන විදිය. දෙන්නෙක් එනවා.
ඉඳලා ඉවරලා අපි දැන් ආපහු පල්ලෙහාට යනකම් මාරම ලස්සන view එකක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මාරම ලස්සනයි. සුදු පාටයි, නිල් පාටයි, දුඹුරු පාටයි මාරම ලස්සන view එකක් තියෙන්නේ. මාරම ලස්සනයි. ගෑස් දෙකට චිත්‍රයක් වගේ බලද්දි උඩ ඉඳලා බලනකොට මාරම ලස්සනයි. අපිට ටයිම් එක දීලා තිබ්බා එකමාරකට එන්න කියලා. මොකද අපිට තවල් කෑමයි අපිට මොකක් හරි ඉවෙන්ට් එකකුත් තියෙනවා මං හිතන්නේ. එහෙනම් අපි දැන් අප පල්ලෙහාට ඇවිල්ලා අපි යන ගමන් ඉන්නේ. දැන් බස් එකට නැග්ගා. බලන්න එකමාර දෙක වුණත් මීදුමෙන් වැහිලා තියෙන්නේ පල්ලෙහාට ආවම. උඩ අවුව තිබ්බට පල්ලෙහාට ආවම පට්ට මීදුමක් තියෙන්නේ. මේ මම මෙහි ආස බොන්න ආස ඩ්‍රින්ක් එකක් වෙන බිසන් කියලා මේක සාමාන්‍යයෙන් මොකද්ද අපි බොන ලංකාවේ බොන රෙඩ් බුල් එක වගේ. වට්ට පිටාව ඔක්කොම මීදුමෙන් වැහිලා තියෙන්නේ. පාර පේන්නේ නැහැ. මාරම ලස්සනයි. නෝරලි ඉන්නවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. හරිම ලස්සනයි. උන් අපි එන අන්තිමට හොටෙල් එකටත් ආවා. එහෙනම් අද ඔයාලත් එක්ක ගෙනාවු vlog එක ඉවරයි. අපි තවත් vlog එකකින් ආයි හම්බෙමු.